රයිට් ඔන්න අපි අද ආවා යුරෝපයේ ලස්සනම නගරය වන පීසා නගරේ මාලට පෙන්වන්න අපි පීසා ටවර් එක පෙන්වන්න තමයි අද අපි ආවේ 1762 මේ පල්ලිය ඉදි වෙනවා සමගාමීව ඒ පල්ලියට තමයි මේ ලංකාර කුරුණක් පවත්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බොලානෝ කියන ආස්පෙක්ට් තමයි මේ ලස්සන අලවෙන කුරුණ ඉතාලිය වෝල් අලවෙන කුරුණ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ 这是来意大利的景点。 පුදුම හතෙන් එකක් වන පීසා කුරුණයි මේ දකින්නේ. ඉතින් ඇත්තටම හරි ලස්සනයි. මම පුදුම වුණා කියන සින්දුවත් වගේමයි මහල් 8කින් සමන්විත මේ පීසා කුරුණ. ඉතින් ඉතාමත් ලස්සන නිර්මාණයක් තමයි. ගෘහ නිර්මාණ ශිල්පීන් රසක් 3 දෙනෙකුගේ නිර්මාණයක් අතින් තමයි මේක සිදුනේ. ඉතින් වසර 200ක් අතර කාලයක් කියනවා මේක අපි සම්පූර්ණ කරන්නත්. ඉතින් ඉතාම විශිෂ්ට ගණේ නිර්මාණයක් අපිට පේනවා. ඇති උඩම තට්ටුවේ මිනිස්සුන්ට යන්නත් දැන් නම් අවස්ථාව ලැබලා තිනා. පහුගිය වකවානුවේ 1990 ගණන් වලදී මේක ඇලවෙන කුරුණ නැවතත් කඩා වැටෙනවා කියන තිබුණ නිසා මේකට නගින්න අවසර දීලා තිබුණේ නැහැ අතරම. ඊට පස්සේ දැන් නැවතත් ඔවුන් විශාල ටොන් 650ක විතර ලොකු රිදි තට්ටුවක් මේ පැත්තට දාලා තියෙනවා. ඒක අපිට දැනට බලා ගන්න විදියක් නැහැ. ඒක කන්ස්ට්‍රක්ෂන් මේ පැත්තට යන්න දෙන්නෙත් නැහැ. ඉතින් විශේෂයෙන්ම ඒක නිසා මේක පෙරලීම මේ පැත්තට පෙරලීම වළක්වනවායි කියලා තමයි මේ ආර්කිටෙක්චර්ස්ලා මේ විදියට දාලා තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් කිට්ටු කරලා බලමු. ඉතින් කොහොම වෙතත් මේක නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පීන්ට අමතරව ඊට පස්සේ මෑත කාලේ අපේ ආර්කිටෙක්චර්ස්ලා මේක සම්බන්ධව විශාල ගවේෂණ නාවක් කරලා තිනවා. ඉතින් මේක පෙරලෙන්නේ නැහැ. නැවතත් අර තිබුණු තත්ත්වයටම ඇති වෙනවා කියලා තමයි ඉතින් මේක හරියටම කියන්නේ. ඉතින් මේ පැත්තට තමයි මේ විශාල ටොන් 650ක් විතර රිදී තට්ටුවක් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ හරිය හොයාගන්නත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒ පැත්තට පෙරලනවා මේ හරියක්වත් දාලා තින්නේ නැති සමහරට. රිදී ටොන් ඉතින් පනහ ලස්සනයි. හොඳ නිර්මාණයක්. ඇත්තටම ගන්ටාර කුරුණක් වෙනුවෙන් තමයි මේ ටවර් එක ඉතින් ඉදි වෙන්නේ. ඇත්තටම පල්ලියේ අවස්ථාවයකට ගන්ටාර කුරුණක් ඕනකමටයි මේ ටවර් එක මේ විදිහට හැදෙන්නේ. 4 වෙනි මහල දක්වා පළවෙනි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට තව ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඊළඟ ටිකක් කරලා තිනවා. එතකොට නැවතත් ආයේ මේක ගිලා බහින්න තත්ත්වයක් ඇතිලා තිනවා. ඊට පස්සේ තමයි ඊළඟ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ඉතුරු වැඩ කොටස නිම කරලා තින්නේ. ඇත්තටම පේනවා ඇති කිරු ගරුඬ වලින් තමයි ගොඩක්ම මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පාෂාණ තට්ටුව එක නිර්මාණවල තියෙනවා. මේ ලස්සන නිර්මාණ තියෙනවා අපිට පේනවා ඇති. ඉතින් ඔය ආකාරයට තමයි මේ පීසා ටවර් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඇතුළට යන්න 296ක් පඩි තියෙනවා. මේකට 8 වෙනි මහලට වෙනකන් යන්න පුළුවන්. දැඩි ආරක්ෂාවක් අපිට පේනවා ඇති. මේකට දාලා තියෙනවා. ඒකම ඉතින් හරි නිදහස්. ඉතින් මේ පල්ලිය තමයි අවශ්‍යතාවයේ තිබෙන්නේ. මේ පල්ලියට අවශ්‍යතාවය නිසායි අවුරුදු 80කට පස්සේ මේ පල්ලිය නිර්මාණය වීමෙන් අනතුරුව තමයි පීසා ටවර් එකේ අවශ්‍යතාවයේ ඔන්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටයි පීසා ටවර් එකේ කතාව. ඉතින් අපි නැවතත් හම්බෙමු මේ යුරෝප් ටුවර් එක ඉන්නේ අද පීසා වලයි ඉතාලියේ. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. තව කෙනෙකුටත් බලන්න ටවර් එක channel එක තව එක්කෙනෙකුටත් බලන්න
ෂෙයා කරන්න නැවතත් බලන්න හමු වෙන්න මේ වගේ වැඩසටහනකින් මේ වගේ ලස්සන වීඩියෝකින් අපි හමු වෙමු මේ ට්‍රැවල් විත් ප්‍රදීප් අද ඉතාලියේ පීසා ටවර් එක ගාවයි මේ ඉන්නේ. නැහැමට උචායවා